ලංකා ඉතිහාසයේ සිද්ධ වෙච්ච දරුණුතම දුම්රිය බස් රථ අනතුර ගැන තමයි මේ කතාව. යාංගල් මෝදර දුම්රිය බස් රථ අනතුර. දිනය 2005 අප්‍රේල් මාසයේ 27 වෙනිදා වේලාව පෙරවරු 8:10ට පමණ ස්ථානය කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ යාංගල් මෝදර දුම්රිය හරස් මාර්ගය. කොළඹ කොටුව සිට නුවර බලා ගමන් ගන්නා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය එදත් සුපුරුදු පරිදි 2005 අප්‍රේල් මාසයේ 27 වෙනිදා සුපුරුදු පරිදි මෙම ස්ථානයට ළඟා වෙනවා යාංගල් මෝදර දුම්රිය හරස් මාර්ගය අසල ළඟා වෙනවා පෙරවරු 8:10ට විතර. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ලංකාවටම ඔන්ලයින් අසිත සම්පත් සම්බන්ධ වීමට මෙහි පෙන්වා තිබෙන අංගයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. මෙන්න මේ ආසන්නයේම වෙලාවේදී HT 2520 දරන මෙන්න මේ ලේලන් වයිකින් බස් එක මෙම දුම්රිය හරස් මාර්ගය අසලට ළඟා වෙනවා. මෙන්න මේ වෙලාවේ බස් එකේ කොන්දොස්තර මහත්තයා බැහැලා යනවා මේ රේල් පාර ගාවට ගිහිල්ලා පොඩක් වටපිට බලලා කියනවා බස් එක දාන්න කියලා ඩ්‍රයිවරුන් නැහැට. ඉතින් ඩ්‍රයිවරුන් නැහැ බස් එක දානකොට මේ එතන හිටපු මිනිහෙක් කියනවා යා කෝච්චිය එනවා දාන්න එපා කියලා. නමුත් බස් එක ඩ්‍රයිවරුන් නැහැ ඉස්සරහට දානවා. මෙන්න මේ වෙලාවේ තමයි ලංකා ඉතිහාසයේ සිද්ධ වෙච්ච දරුණුතම දුම්රිය බස් රථ අනතුර සිද්ධ වෙන්නේ. පුද්ගලයන් 41 දෙනෙකුට ජීවිතේ නැති වෙනවා. තවත් 35 දෙනෙක් බරපතල තුවාල ලබනවා. ඉතින් මෙන්න මේ අනතුර සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණය මෙම බස් රථයේ රියදුරු උත්තමයටයි කොන්දොස්තර වැදගතාටයි දෙන්නටම මරණ දඬුවම නියම කරනවා. ඉතින් මේක තමයි ලංකා ඉතිහාසයේ සිදුවෙච්ච දරුණුතම දුම්රිය බස් රථ අනතුර. මේ අනතුර ලක් වෙච්ච කෝච්චි එන්ජිම M6786 එක වර්තමානයේ දහවනේට දොලා තියෙනවා. ඉතින් ඕගොල්ලොත් කෝච්චි පාරක් ක්‍රොස් කරනවා නම් ඊටාම සැලකිලිමත් වෙලා පොඩක් ඉවසලා ඕගොල්ලන්ගේ හදිසියට දාන්න යන්නේ නැතුව ටිකක් පරිස්සමෙන් දාන්න.